අද අපි කතා කරමු SSD ගැන. guys මේ තියෙන්නේ SSD එකක්. අද මේක ගැන ඔයගොල්ලෝ දන්නේ මොනවද නොදන්නේ මොනවද කියලා අපි කතා කරලා බලමු. පරණ ලැප්ටොප් වල main storage item එක විදිහට පාවිච්චි කළේ normal HDD hard disk drive එක. මේ hard disk එක කියන්නේ කැරකෙන තැටි සහිත උපාංගයක්. මේක ඇතුලේ තමයි ඔයගොල්ලෝගේ files images data සියලුම දේවල් ගබඩා වෙලා තියෙන්නේ. මේ hard disk එහෙමත් නැත්නම් මේ කැරකෙන තැටි සහිත උපාංගය ඇතුලේ තමයි ඔයගොල්ලෝගේ data එහෙමත් නැත්නම් ඔයගොල්ලෝගේ දත්ත ගබඩා වෙලා තියෙන්නේ. ඉතින් මේ hard disk performance අතින් ඉතාමත් අඩුයි. ඒකට solution එකක් විදිහට තමයි මේ SSD පරිකරක ලෝකෙට හඳුන්වලා දීලා තියෙන්නේ. SSD එක නැත්නම් solid state drive එක normal HDD hard disk එකකට වඩා performance අතින් ඉතාමත් වැඩි. ඉතින් මේ නිසා ඔයාගේ laptop එක එහෙමත් නැත්නම් ඔයාගේ desktop එක නිතර lag වෙන එක on off වෙන්න යන time එක ඒ වගේම ඔයගොල්ලෝගේ data read and write වෙන time එක ඉතාමත් අඩුයි. ඒ වගේම මේ SSD එක hard drive එකට වඩා durability එක අතින් ගොඩක් වැඩි. මේකේ power consumption එකත් ගොඩක් අඩුයි. hard drive එකක වගේ ලොකු noise එකක් මේකෙන් එන්නෙත් නැහැ. ඉතින් මම හිතනවා ඔයගොල්ලෝගේ පරණ laptop එකේ ගොඩක් ප්‍රශ්න වලට විසඳුම තමයි මේ SSD එකක් පාවිච්චි කරන එක. ඉතින් මේකෙන් ඔයගොල්ලෝගේ පරණ slow වෙච්ච lap එක speed up කරලා ගන්න පුළුවන්. ඉතින් guys ඔයගොල්ලන්ට අද වෙළඳ පොලේ බැලුවොත් ප්‍රධාන වශයෙන් SSD වර්ග 3ක් බලා ගන්න පුළුවන්. ඒ තමයි SATA SSD, M.2 SSD සහ NVMe SSD. ඉතින් මේ SSD වර්ග කිහිපයක් තිබ්බට මේ හැම එකම ඔයාගේ ලැප් එකට ගැලපෙන්නේ නැති වෙන්න පුළුවන්. මොකද අපි SSD එකක් ගන්න කලින් බලන්න ඕන කරුණු කිහිපයක්ම තියෙනවා. මේ කරුණු මොනවද කියලා අපි ඉස්සරහ වීඩියෝ වලදී කතා කරලා බලමු. ඉතින් guys ඕගොල්ලෝ මහරගම V-Wise එකට આવොත් ඕගොල්ලෝගේ ලැප් එකට ගැලපෙනම SSD මොකද්ද කියලා අපි තෝරලා දෙන්න. ඒ වගේම ඕගොල්ලන්ට SSD ගැන දෙන ප්‍රශ්න මේ පල්ලෙහා comment section එකේ දාගෙන යන්නත් අමතක කරන්න එපා. ඉතින් මේ වගේ තවත් වටිනා ටෙක් වීඩියෝස් බලන්න අපි follow කරලා තියාගන්න.